පෙළ සමත්ද? එසේනම් මැලේසියා සිංගප්පූරු රටවල විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට මෙන්න කදිම අවස්ථාවක්. මර්රිලෑන්ඩ් කන්සල්ටන්සි. අමතන්න මර්රිලෑන්ඩ් කන්සල්ටන්සි 0702 226 443. ඔබ කොහොමත් මේ බලාපොරොත්තුවෙන් ඉන්නවා හොඳ අධ්‍යාපන අවස්ථාවක් සකසාගෙන හොඳ රැකියාවකට යොමු වෙන්න. ඒ සමහර වෙලාවට ඔබ මැලේසියාව සිංගප්පූරු වගේ මේ වගේ රටවල් වලට යන්න කැමැත්තෙන් ඉන්නවානේ. හැබැයි කැමැත්තෙන් හිටියත් ඔබට මේ අවස්ථාව උදා කරගන්නේ කොහොමද? මේ අවස්ථාව උදා කරගන්න හොඳ උපදේශනයක් අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් මේ රටවල් වලට යවන කෙනෙක් අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි අපි කතා බහ කරන්න සූදානම් වන්නේ කොහොමද ඔබ වැඩිදුර අධ්‍යාපනය සඳහා උපාධියක් ලබා ගැනීම සඳහා වෙන රටකට යන්නේ අධ්‍යාපනය ලබා ගන්න. ඉතින් එහාට හොඳ රැකියාව අවස්ථාවක් ලබා ගන්න කියන කාරණා සම්බන්ධව කතා බහ කරන්න මරිලෑන්ඩ් කන්සල්ටන්සි ඇකඩමි ආයතනයේ අපිත් එක්ක ඉන්නවා. අපි කතා බහ කරන්න සූදානම්. අපි ආයතනයේ ආරාධනා කරා කන්ට්‍රි මැනේජර් මිෂෙල් මෙලනි. සුබ දවසක් ඔබට. සුබ දවසක්. ඒ වගේම තමයි ජාත්‍යන්තර වෙළඳ කළමනාකරු ශෙගී විශ්වවිද්‍යාලයේ මැලේසියාවේ ලීවි හන් ඉන්නවා. good afternoon ලීවි හන්. Thank you very much. අපි දැන් සූදානම් කතා බහ ආරම්භ කරන්න. කතා බහ ආරම්භ කරනකොට මම කැමතියි දැනගන්න ඔබතුමියගෙන් විශේෂයෙන්ම දැන් අපි දැනගන්න කැමති ඔබේ ආයතනය පිළිබඳ ආයතනය ආරම්භ වෙන්නේ කොයි කාලෙද? ආයතනය ආරම්භ වෙන අරමුණ මොකක්ද කියන කාරණාව සම්බන්ධව. ඔව් අපේ ආයතනය දැන් අවුරුද්දක් කාලයක් තිස්සේ පවත්වාගෙන යනවා. අපේ ආයතනයේ මූලික අරමුණ වන්නේ විදේශ රටවල් වල විශ්වවිද්‍යාලවලට වැඩිදුර අධ්‍යාපනය සඳහා යාමට කැමති සිසුන් හට උපදේශනය ලබා දීම. ඒ කියන්නේ සමහරක් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉන්නවා, අම්මලා තාත්තලා ඉන්නවා. ඒගොල්ලන්ට විදේශ විශ්වවිද්‍යාලවල වලට යන්න කැමැත්ත තියෙනවා. බට් ඒගොල්ලන්ට එහෙම යන්නේ කොහොමද කියන දේ දන්නේ නැහැ. සෝ අපි කරන්නේ විදේශ විශ්වවිද්‍යාල රටවල් 5ක කරනවා. විශ්වවිද්‍යාල 18ක් කරනවා. මේන්ලි ඒ විශ්වවිද්‍යාල වලට යන්න සුදුසුකම් සපුරලා තියෙන ශිෂ්‍යයන් හට ඩොකියුමන්ටේෂන් සයිඩ් එකෙන් වීසා ඉමිග්‍රේෂන් සයිඩ් එකෙන් කන්සල්ටින් සර්විස් එකක් කරන එක තමයි කරන්නේ. හොඳයි ඊළඟ කාරණාව වැදගත්ම කාරණාව. ඒ කියන්නේ දැන් එහෙම යනවා නම් වෙන රටකට අධ්‍යාපනය ලබා ගන්න යනවා නම් ඔබ ආයතනත් එක්ක සම්බන්ධ වෙන්න මොනවද තියෙනවද විශේෂ සුසුකම් මොනවාද? අධ්‍යාපනික වගේම ලියකේවිලි වගේම මේ සියලු දේවල් කොහොමද? ඕකේ එහෙම බැලුවොත් අපි ඉස්සෙල්ලාම ස්ටුඩන්ට් අපේ ගාවට ඔෆිස් එකට ආවහම අපේ තියෙනවා උපදේශන සේවාවක්. ඒ කියන්නේ ඉස්සෙල්ලාම අපි ස්ටුඩන්ට් කතා කරනවා. කතා කරලා බලන්න ඕනේ එයාගේ සුදුසුකම් මොනවද? එයා යන්න කැමති පැත්ත මොකද්ද? because programs ගත්තාම programs 20කට වැඩිය තියෙනවා. ඒ කියන්නේ hospitality management, engineering, business and accounting, merchandising, medicine. ඒ හැම side එකෙම තියෙනවා.